සඳහි වන මිතුරු වේය දිගකින් හමන මද මාළු මිතුරු නැසීමට එන වේ පස මිතුරු නෑ කෙනෙක් වෙන්නට හට කවුරු යන කවියක් සමග පතන්නම් ඔබ සැමට සුබම සුබ උදෑසනක් කියා. ප්‍රථමයෙන්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ගුරු ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද මා දයාබර සොයුරු සොයුරියන්ගෙන්ද අවසරයි. අප දෙදෙනා මෙතනට පැමිණියේ අද දින බෞද්ධ චින්තා වැඩසටහන මෙහෙයවීම. අද දින මෙම වැඩසටහන ඉදිරිපත් කිරීමට පැවරී ඇත්තේ 6 ශ්‍රේණියේ සහෝදර සහෝදරියන්ටයි. ප්‍රථමයෙන්ම අප සැම අලංකාර ජාතක කතාවකින් පෝෂණය කිරීමට මේ ආරාධනය 6 ශ්‍රේණියේ මිනුරේ අසස් සහෝදරයාටයි. ගරු ස්වාමීන් වහන්සේගෙන්ද ගුරු මෑණිවරු පියවරුන්ගෙන්ද මා දයාකර සොයුරියන්ගෙන්ද අවසරයි. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ නලපාන ජාතකය. ඉස්සර කාලේ අප මහා බෝසතාණන් වහන්සේ වඳුරු රංචුවක නායකයෙකු වී උපන්නාය. දිනක් බෝසත් නායක වඳුරා මේ වඳුරු රංචුවත් එක්ක වෙනත් කැලයකට ගියා. ඒ යන අතරමඟදී රංචුවට මෙහෙම කිව්වා. මේ කැලේට අපි යන්නේ. මගෙන් අවසරයක් නැතුව කවුරුත් මේ තියෙන මුකුත් කන්න බොන්න යන්න එපා කියලා බෝසත් නායක වඳුරන් කීප දෙනෙක් එක්ක ගසක් යට විවේක ගත්තා. ඒ අතර අනිත් වඳුරන් ටික ඊමට වතුර හොයන්න ගියා. ඒ යන අතරමඟදී වඳුරු රංචුවට විලක් හම්බුණා. එක වඳුරෙක් විලට බහින්න යද්දී තවත් වඳුරෙක් මෙහෙම කිව්වා. ඔයාට මතක නැද්ද අපේ නායකතුමා කිව්ව දේ? නායකතුමාගේ අවසරයක් නැතුව මුකුත් කන්න බොන්න එපා කිව්ව නේද? කියලා මේ වඳුරු රංචුව ආයේ නායකතුමා ගාවට ගියා. ඒකල නායකතුමාත් එක්ක ආයේ විල ගාවට ආවා. ඊට පස්සේ වඳුරු නායකයා විල වටේ ඇවිදලා හොඳට පරීක්ෂා කරලා බැලුවා. ඒකනම් මෙහෙම හිතුවා. මේ සත්තු විලට බැස්ස අඩිපාරවල් විතරයි තියෙන්නේ. ආයෙත් ආව අඩිපාරක් නැහැ. ඊළඟ හිතලා වඳුරු රංචුවට මෙහෙම කිව්වා. මේ විලේ අනිවාර්යයෙන්ම දියර කුසෙක් ඉන්නවා. ඔයාලා ගොඩාක් හොඳ වැඩක් කළේ. එහෙම කියද්දිම දියර කුසා විලෙන් එළියට ආවා. ඊකල්ල දියර කුසා කිව්වා එන්න ඇති තරම් වතුර බොන්න කියලා. බුද්ධිමත් නායක වඳුරා විලට බහින්න දුන්නේ නැහැ. ඉක්මනට බටපඳුරක් ගාවට ගිහිල්ලා එක බටයක් කඩාගෙන මේ බටපඳුරේ තියෙන හැම බටයකම පුරුක් නැති වේවා කියලා ප්‍රාර්ථනා කරා. එතකොට හැම බටේම පුරුක් නැති වුණා. ඒකලා බට හැම වඳුරෙක්ටම දීලා හොඳින් පිපාසය නිවාගෙන වඳුරන් යන්න හැරුණා. දියර කුසා ලැජ්ජාවෙන් නැවතත් විලට බැස්සා. අපිට මේ කතාවෙන් ආදර්ශ එකක් ගන්න පුළුවන්. එකක් තමයි නායකයෙක් විදියට තමන්ගේ කණ්ඩායම ආරක්ෂා කරගන්න එකයි දැනට සුදුසු නොවන පාවිච්චි කරන එකයි. වල හැමෝටම තෙරුවන් සරණයි.